මහාදා ගැප් වැව් වැදුවෙත් නොබයි පුතේ එවන් කලක් මතු සංසාරෙත් නොයනු පුතේ. ඒ පොඩ්ඩ මුණානේ. අපි කියමුකෝ මාමගේ වයස කීයද? අවුරුදු 60යි. අවුරුදු 60යි. යා පෙරදිග දාන්නාකාරයක් අද හිඟනාකාරයක් බවට පත් වෙලා. මේ මොකද්ද මේ පාලකයෝ දෝක කරේ? සමහරට එහෙම වෙන්නත් පුළුවන්. පක්ෂ ભેද ආගම් ભેද කුල ભેද මේවට කිසිසේත්තර කඳුළු වැඩසටහන අයිති නැහැ. අයිති නැහැ. I came Seutu Sri Mall. I saw Seutu Sri Mall. අයිබෝවන් සෙවුදු ස්ට්‍රීමල් YouTube channel එක නරඹන හැමෝටම ඔන්න ඉතින් මට සනීප නැහැ මේ දවස් ටිකේ වීඩියෝ එකක් කරගන්න බැරුණා යාළුවනේ. ඉතින් අද දවසේ ආවා මේ කඩේක ප්ලේන් ටිකක් ගහගෙන ඉන්න අපේ අයින්සක මාමා කෙනෙක් මේ ශ්‍රී ලංකාවේ ලස්සනට ජීවත් වෙන මාමා කෙනෙක්. කියන්නකෝ මාමේ. කොහමද? සුබ දවසක්. සුබ දවසක් කියලා. මෙන්න පුරාණ පැටිකිරිය. පුරාණ පැටිකිරිය. මම ඔබතුමාගෙන් අහන්න ඕනේ මේ පුරාණේ මොනවාද පැටිකිරිය කියන එක. කියන්නකෝ පොඩ්ඩක්. වෙවයි දාගබයි පන්සලයි. ඔව්. ඇත්තද? හරි. නගුලෙන් එදා රජ කෙරුවේ ඔබයි පුතේ තීගිරි ගලේ කවි ලිව්වෙත් ඔබයි පුතේ මහාදා ගැප් වැව් වැදුවෙත් ඔබයි පුතේ එවන් කලක් මතු සංසාරෙත් නොයනු පුතේ. ඒ පොඩ්ඩ මුණානේ. ඒ දේම වුණා. දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියකුත් නැහැ. දැන් බලන්න මේ අපි කියමුකෝ මාමගේ වයස කීයද? අවුරුදු 60යි. අවුරුදු 60යි. එතකොට මේ මාමේ දැන් වෙලා තියෙන්නේ ඇයි මේ 40න් 30න් මැරෙන්නේ කොල්ලෝ? කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මැරෙන්නේ ඇයි? මේ මිනිස්සු මැරෙන්නේ ඇයි? වසවිස කෑමෙන්. වසවිස. මාමලා කාලේ මොනවද තිබුණේ? අපේ කාලේ තිබුණේ මොකද්ද? අපේ තුන් සිංහලේ කාලේ එදා ගෙරි කටු ටිකක් දාලා පරණ ගම්බද වී වපුරලා බොහොම හොඳට අර වයස ගියත් බලාපල්ලා අතපය අපේ වේලි වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ. එවැනි අනාගතයක් සුබ අනාගතයක් දැන් නෑ දරුවෝ. ඒක අහෝසි. ඔක්කොම අවෝසි නේද? එතකොට මේ පෙරදිග දාන්නාකාරය. අද හිඟනාකාරය. ඒක තමයි හරි. යා පෙරදිග දාන්නාකාරයක් අද හිඟනාකාරයක් බවට පත් වෙලා. මේ මොකද්ද මේ පාලකයෝ දෝක කරේ? සමහරට එහෙම වෙන්නත් පුළුවන්. දැන් මිනිස්සුන්ට ඇත්තටම ජීවත් වෙන්න විදියක් නැහැ. පසුබිමක් නැහැ. ඔව් රුපියල් 5000කින් දැන් මොනවද කරන්න පුළුවන්? අරගෙන ගිහුවා 5000 ඉවරයි නේ. තුන් වේල වෑංජන් තුනක් එක්ක බත් කාලා හැදිච්ච වැඩිච්ච අපට එක වේලක් ලුණු කුඩු ඉබතුවක් කන්න දැන් තත්ත්වයට රට පිරීලා ඉවරයි. රට ඒ තරමටම වැටලා ඉවරයි නේ. අගාධයටම ගිහිල්ලා. සෝබා ධර්මය විසිනුත් අපිට දඩුවම් දෙනවා. මමට සනීප නැහැ. මේ පොඩි දරුවන්ට සනීප නැහැ. සෝබා ධර්මයත් අපිට නීච වෙලාද කොයිද? පක්ෂ ભેද ආගම් ભેද කුල ભેද මේවට කිසිසේත්තර කඳුළු වැඩසටහන අයිති නැහැ. අයිති නැහැ. ඔබතුමාට කාලයක් යනවා. කාලය ගෑවෙමින් කාලය ගෑන නමුත් අපි පරණ පයින්ඩ් ක්‍රමයට අපේ කාලය ගෙවන්න. කියන්නකෝ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මොනවද කියන්න තියෙන්නේ? තව දෙයක්. ඔව්. ඇති වෙන්නේ නැහැ කිසි කෙනෙක් කොයි දෙයක් ඇති කරන්නේ නැහැ. එනකොට අපි ගෙනාවේ එක දෙයයි. උපතයි මරණය. උපතයි මරණය. අර බුදුවරු දේශනා කරන තියෙනවනේ අත්තයි අත්ත නොනතෝ කියලා සියලු දේ වෙනස් වෙනවා කියලා. සංස්කාර බව නැසනසුළු. හැමදේම නේද? සියලු සංස්කාර භවය. ඔක්කොම නැසනසුළු. මේ වීඩියෝ එක බලන ඔක්කොට මොනවද කියන්නේ මාමට? නෑ මොනවා කරන්න මම දැන් සරලෙන් කියන්න මට කාලය මදි. ඔව්. මේක කවුරු ඇති කළා නෑ පුතා. මේක මම ලස්සනට කියලා යන්න මට කාලය මදි. නැගපු තන වැස්මය බහැපු තන විස්මය එය නොවේ දිස්මය දියෙන් හැදිලුණු දියෙන් නැස්මය. ඉන්හියා කියන කාල වේලාවක් නෑ. ඒක කවුරු ඇති කරන්නේ නෑ. ඒක තමයි අෂ්ටලෝක ධර්ම සිරිත. සිරිත නේද? ඔබතුමාට වෙලාවකුත් නෑ. තේක බොන ගම තේක බොන්න. ඔන්න ඉතින් මේ තේකක් බොන්න ඇවිල්ලා තමයි මේ මාමත් එක්ක මම කතා කරේ. ඉතින් ගොඩක් වටින පුද්ගලයෙක් අපේ රටට දැක්කොත් ඔව් දායාදයක් රටට. ඉතින් මේ දැක්කොත් කතා කරන්න. ඔබතුමාගේ නම මොකද? පුණ්‍යවර්ධන. 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 කිව්වොත් ඕන කෙනෙක් අඳුරයි. ඕක ඇඩ් කරලා කෙටි නම මොකද්ද? කෙටි නම තමයි පුණ්‍යවර්ධන. එතකොට 133 B 813 කොබෝක ජනපදයේ ජීවත් වෙන අංකල් කෙනෙක්. මට ඔන්න ඉතින් බලාගෙන ඉන්න හැමෝටම ඔන්න ඇඩ්‍රස් එකක් කිව්වා. ඉතින් පුළුවන් අය ඉන්නවනම් මේ මාව දැක්කොත් සපෝට් එකක් දෙන්න අපේ ජීවිතේ නේද? මෙවැනි මනුස්ස ලෝකේ අතරට ඉන්න කෙනෙක් කඩකැස් බවිදුරින් අහස බැලුවා. බය නැතුවද?
සෑහෙන්න වටිනවනේ. ඔව් මේකනේ කඳුල වැඩසටහන මේක කිසි කෙනෙකුට සන්තෝෂ වෙන නිසා මනාප වෙන්න මේ නෑ කිසිම දෙයක් නෑ කිසිම දෙයක්ුත් නෙමෙයි. අපිට ඇත්තටම සතුටු වෙන්නේ නේද? තව දෙයක් පුතා. ඔව්. අනිකත් කියලා යන්න. හා. කරකෙන රෝදය පුංචි කරෙන්තය පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොවදම් කරකිනවා ඕක තමයි ඕක තමයි ලෝක ස්වභාවය. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා සෙව්දු ශ්‍රීමාල් ඉතින් අද දවස් සමුදෙනවා. ඉතින් සමාජ මාධ්‍යයක් හැටියට සෙව්දු ශ්‍රීමාල් හැමතැනම ගිහිල්ලා මේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන ගමන් ඉතින් මේ රටේ වැදගත් මිනිස්සු අවශ්‍ය කරන මිනිස්සු මුණ ගැහිලා ඒ මිනිස්සුත් එක්ක මුණ ගැහිලා කටයුතු ටික කරනවා. ඉතින් මේ අද දවසේ මේ මාව මුණ ගැහුණා. ඉතින් ශිල්ප ශාස්ත්‍රෙත් පොඩ්ඩක් කියන්නකෝ. අපි අවසන් කරන්න කලින් මොනවාද ඔබතුමා කරන්නේ? මම ගෝචන කරනවා පොඩි දෛනික දේවල් කරලා දෛනික දේවල් මම ඉගෙන ගත්ත පුද්ගලයන් පරණ කැලේ ඇති ඉස්කෝලේ 6 වසරට ගිය කෙනෙක්. ඒ තරම් දැනුමක් තියෙනවා. හැබැයි ඉස්කෝලේ ඉගෙන ගත්තේ නැතුණාට පුදුමාකාර දැනුමක් තියෙනවා නේ සමාජය ගැන. සමාජයේ අවබෝධය පොතින් එන්න ඕනේ නේ. ඒක කවුරු ඇටක අර දියෙන් හැදෙලුණු දියෙන් නැහෙනවා කිව්වොත්. ඒ පොඩ්ඩක් එන්න. උගතමනා ශිල්පෙමයි මතුර කෙනා කියලා දිනවනේ. ඒක අර්ථයක් කියලා දෙන්න. ඔව්. මහවත පඬිතුය සැක්කර මහවත පඬිතින්ගේ වීණාව ගත්ත ගොපළු කොළුවා. ඔව්. ගත්ත වෙලේ කියලා තිනා ගොපළු කොළුගේ බටනලාව සංගීතයේ මවනවාලු කියලා. ඒ ගමන කියලා තිනා මේ ගුරුණී මේ මූසිලය මේ ගුරුන්ට නිකා කරන්න එපා කිව්වා. එහෙම කියද උගතමනා ශිල්පෙමයි මතුර කෙනා කියලා තියෙනවා. හරි. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි. මාමේ. ඔව් සුබනාගතයක් දුන්නගේ සරණයි කියෝ අච්චර.